අනිත් එක ගෑනුන්ට පුළුවන් පිරිමින්ට බැරි දේවල් කීපයක් තියෙනවා. ඒ අතර එකක් තමයි පුතේ ගෑනුන්ට තියෙනවා කියනවා මොන මායම්ද? චුට්ටක් කියන්නද? චුට්ටක් පිළමට කියලා දෙන්න. ඈ? ගෑනුන්ට මායම් කීයක්ද? 64ක්. පිරිමින්ට කීයද? 128ක් තියෙනවා. හරි. සෙල්ලමක් නෙවෙයි. හදිරි වෙන්න එපා. කිසිම කෙල්ලෙක්. හරි. එකක් තමයි පුතේ ඔය ගෑනු ළමයි ඉන්නව නේද මෙහෙම කෙස් කැරල්ලක් මෙහෙම දාගෙන. පෙම් රැල්ල. ස්ත්‍රී මායමක්. පිරිමි ළමයින්ට පේන්න උකුල පද්දමින් මට ඒක යන්න අමාරුයි. අර කකුල හතරැසල කැට්ටෝක් එක යන්න පුතේ. මේක ස්ත්‍රී මායම. කුකුල පද්දමින් යන්න. හරිද? පපුව අංගපසංග නිරාවරණය වෙන විදිහට ඇඳුම් අඳින එක ස්ත්‍රී මායමක්. නිතර නිතර කොණ්ඩේ කඩලා කොණ්ඩේ ගසලා ආයෙ කොණ්ඩේ බඳිනවා නම් ස්ත්‍රී මායමක්. සමහර පිරිමි ළමයි දිහා බලලා ස්ත්‍රී මායමක්. හරි. ඔව්. අර ගෑනු ළමයි සමහරලාට අර මූණ මෙහෙම කරලා මම කරන්නේ ස්ත්‍රී මායමක්. හරි. අනිත් එක පිරිමින්ට බැරි වැඩක් තියෙනවා net අගින් බැලීම. ගෑනු ළමයි ඔයාලට පුළුවන් ද බලන්න ඇස් කොන් වලින් බලන්න නීල නයන කරකා මාව මගැර බලනා කියන්නේ. ඇස් කොන් වලින් බලන්න. අපිට බෑ මම බැලුවම චූබර හැදෙනවා. බලන්න.